ආයුබෝවන් කියලා පිළිගන්නවා ගන්තත්වල YouTube channel එක වෙත. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම මම කියනවා channel එක subscribe කරන්න. පහත තියෙනවා මගේ WhatsApp channel එක. ඔයාලා මේවා ගැන හදන්න කැමති නම් මගේ WhatsApp channel එකට join වෙන්න. හරි. අපි බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. දැන් මෙහෙම තියෙනවා. හරි. එතකොට අපි බලන්න ඕන මේක මොනවා හරි සාධක බවට හරි මොනවා හරි જાතියකට හදාගන්න බලන්න ඕන මුලින්. ඔයාලා දන්නවා නේද සාමාන්‍යයෙන් ඒ ඍණ b ගේ වර්ගය ප්‍රසාරණය කරද්දි මොකක්ද දෙන්නේ? a වර්ගය ධන b වර්ගය ඍණ දෙවතාවයක් ab කියලා ගන්න පුළුවන් අපිට. හරි. දැන් ඒක තමයි අපි මෙතනට පාවිච්චි කරන්න ඕන. දැන් මම මෙතනට ගන්නවා මොකද්ද? මූල 5. මූල 5 ඍණ මූල 3 පූර්ණ වර්ගය කොහොමද හැදෙන්නේ කියලා ගන්නවා. මම මේ ගානේ මේ 5යි 3යි බලලා තමයි ගත්තේ. මේක සාමාන්‍ය වල හිතෙන්න ඕන. මේක මූල 5 වර්ගය ගද්දි 5යි. මූල 3 වර්ගය ගද්දි 3යි. ඒතර මේක දෙවතාවක් මේ දෙකේ ගුණිතය. ඍණ මූල 15යි. එතකොට අපිට මෙන්න මෙතන තියෙන මේ ප්‍රකාශනයේට අපිට ගන්න පුළුවන් මොනවා කියලාද? අපිට ගන්න පුළුවන් මේ ප්‍රකාශනයේ වෙනුවට මෙන්න මේ ප්‍රකාශනය. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි අපි කරලා බලමු. එතකොට මම මේක වෙනුවට ලියා ගන්නවා මොකද්ද? මෙන්න මේක. මෙන්න මේක ලියා ගන්නවා. හරි. එතකොට මට මේක ලියන්න පුළුවන්. මූල 5 ඍණ මූල 3 පූර්ණ වර්ගයේ වර්ගමූලය කියලා. හරි. එතකොට මේ වර්ගයට වර්ගමූලය ගිහිල්ලා උත්තරේ අපිට කෙලින් එනවා මූල 5 ඍණ මූල 3යි කියලා. ඉතාමත් ලේසි ගානක්. එතන මේ වගේ ඒවා වලට A level වලට පිවිසෙද්දි පදනම් පාඨමාලාව යටතේත් හම්බෙන්නේ නැති. හරි. මේ වගේ සහ මීට වඩා අමාරු ගණන් හදන්න කැමති නම් මගේ channel එකට join වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. Thank you.